එයාම පඬිතයිනේ. ඔය දාන්න නම් කෝල් කරේ. ලා Hi, welcome back to my channel. අපි මේ සැරේ සිංහල අවුරුද්දට කැම මේසයක් හදන්න තීරණය කරා. ඉතින් අපි මුලින්ම කොකිස් හැදුවා. කොකිස් හදද්දී අපි අක්කගේ අම්මගෙන් අහගෙන තමයි හැදුවේ. ඉතින් අපේ තුලණි අක්කා ටිකක් පඬිත නිසා අම්මා කියන දේවල් අහන්න නැතුව අපේ කොකිස් ටිකක් මුලදී අවුල් වුණා. Nice. දෙන්නට කැමතිව දාගන්න. සමා වෙන්නම් මේ. අපිට තවදුරු අපිට ආදරු දැන් අපි බැටර් එක හදලා ඉවරයි. දැන් කොකිස් අච්චුව මගේ එන ගමන් ඉන්නේ. කොකිස් අච්චුව ආවම තමයි අපි කොකිස් හදන්නේ. නිමි මගේ එනවා 11:49යි. අපි රෑ 12ට තමයි කොකිස් හදන්නේ. තව 12ට හදන්න හම්බෙන්නේ නැහැ. තව අච්චුව ආවේ නැහැ. ඔන්න ඉතින් තුලණි අක්කගේ අම්මා කියන දේ අහන්න නැතුව අපි පඬිතකමට හදපු බැටර් එකෙන් කොකිස් එක හරියට ආවේ නෑ. මේ විදිහට කැඩිලා ගියා. අම්මට සිරි වෙන්න දැන් ගැලවෙනවා නංගි. ඔව් දැන් ගැලවෙනවා මේක කර වෙනවා. ඊට පස්සේ කිරි ටොෆි තමයි අපි හැදුවේ. අපි කිව්වට මම නෙමෙයි තුලණි අක්කා තමයි හැදුවේ. කිරි ටොෆි හදන දවසේ මම වැඩට ගිහිල්ලා හිටියේ. මං එනකොට එයා හදලා චූටි වීඩියෝ ටිකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කේක් එකක් හැදුවා. හැබැයි ඒක නම් වීඩියෝ ගන්න බැරි වුණා. ඔච්චර තමයි කේක් එකේ වීඩියෝ තියෙන්නේ. තව අපිට කැවුම් ගෙනත් දුන්නා නිම්මි අක්කා. මේ හරියටම 14 උදේ, ඒ කියන්නේ අවුරුදු දවසේ ලංකාවේ නැකැත්වලට චාරිත්‍ර කරාට අපිට නැකැත්වල චාරිත්‍ර කරන්න විදිහක් නැහැනේ. 14 අපි වැඩ. මම උදේ වැඩට ගිහිල්ලා පාර්ට් ටයිම් එකට ගිහින් ගෙදර ඇවිල්ලා ඉක්මනට මේසේ හැදුවා. ආයෙ වැඩට යන්න කලින් තුලණි අක්කා වැඩට ගිහිල්ලා අපි දෙන්න හිතාගෙන හිටියේ කොහොමත් අවුරුදු දවසේ රැට අපේ කැම මේසේ හදලා අවුරුදු සමරමු කියලා. අපිට පුළුවන් වෙලාව තමයි හොඳම වෙලාව කියලා අපි රෑ තමයි අවුරුදු මේසේ හැදුවේ. මේ මම වැඩට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා කිරිබත් හැදුවා. තුලණි අක්කා එන්න තව චුට්ටක් පරක් වෙන හින්දා මම කිරිබත් හදලා ලුණු මිරිස් හදලා ලෑස්ති කරලා තිබ්බා. මම හරිම ආසයි මගේ කිචන් එකේ මට උයනකොට පේන මේ view එකට. ඒක හරිම ලස්සනයි.
අපේ අවුරුදු මේසේ. අපි රෑ 8ට විතර මේ විදිහට අපේ අවුරුද්ද සැමරුවා. ඉතින් මට හිතුණා ලංකාවෙන් පිට ඉඳන් අම්මලා නැතුව පවුලේ අය නැතුව අපි පුංචියට අවුරුද්ද සමරපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ සිංහල අවුරුද්ද මේ විදිහට තමයි ඉවර වුණේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. Thank you for watching.